අද අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුවා. අලුත් වැඩක් කියලා කියන්නේ මේ දේශපාලනේ අපි සතියක දේවල් අපි කතා කරමු. සතියක දේශපාලනේ එහෙම නැත්නම් ගෙවුණු සතිය මේ දේවල් අපි කතා කරමු. කොයි විදියටද සිද්ධ වුනේ. විශේෂයෙන් මම හිතනවා අපේ රටේ දේශපාලනය ඇතුලේ ගරු අනුරකුමාර දිසානායක මහත්මයාගේ දූර කාලයේ තවත් දික් වෙන්න හොඳ අවස්ථාවක් මතක් කරන්න හදන්නේ. අනුරකුමාර දිසානායක මහත්මයාගේ දූර කාලය තවත් දීර්ඝ වෙන්න කිසිම තරංගයක් නැතුව දීර්ඝ කරන්න තියෙන එකම ක්‍රමයක් එහෙම නැත්නම් ක්‍රම දෙකක් තමයි මේ කියන්න හදන්නේ. අනුරකුමාර දිසානායක මහත්තයාට කරන්න තියෙන වැඩ කටයුතු දෙකක් කරන්න තියෙනවා. ඒ තමයි මේ රටේ දේශපාලනයේදී මහා පතාක දේශපාලඥයෙක් වුණු මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් ගත්ත චෙක්පත් ටික හෙළිදරව් කරන්න. ඔබතුමා ගාව චෙක්පත් අංක තියෙනවා කියලා ඔබතුමා කිව්වේ. අපි නෙමෙයි කිව්වේ. ඔබතුමා ගාව තියෙන චෙක්පත් අංක ටික ඒ අවශ්‍ය පාර්ශවවලට දීලා අවශ්‍ය පරීක්ෂණ කරන්න. ඒක එකක්. ඒ වගේම තමයි පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා දැන් කොට්ටාස වලින් කොට්ටාස වලට යනවා මැතිවරණයක් නැතිව තියෙද්දි. කොට්ටාස රැස්වීමකත් නොහිතන විදිහට ජනතාව එකතු වෙනවා. ඔබතුමාට ඒක දකිනවා. ඔබතුමාට ඒක පේනවා. මේ එකතුව ඇත්තටම ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ ගමින් ගමට යනවට වඩා අද වෙනකොට ව්‍යාප්ත වෙලා වැඩි වෙලා ජනතාව පෙළ ගැසෙමින් ඉන්නවා එතුමාගේ දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ. ඕක නතර කරන්නත් පුළුවන් අනුරකුමාර දිසානායක මහත්මයාට. එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි ඔබතුමා ප්‍රකාශ කරා 2012 ඔබතුමාගේ S2කට දැක්කා කියලා නාමල් රාජපක්ෂගේ නමට තිබ්බ ලැම්බෝගිනි 19ක් ඔබතුමාගේ සියසින් දැක්කා කියලා ඔබතුමා කිව්වා. ඔබතුමා ඒ කියපු ප්‍රකාශය ඇත්තටම ඔප්පු කරන්න නාමල් රාජපක්ෂ වටා එකතු වෙන ජනතාව ඔබතුමා වටා එකතු වේවි. මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් ගත්ත කොමිස් මුදල හෙළිදරව් කරොත් ඒ අංක චෙක්පත් අංක තියෙනවා කියේ ඔබතුමා ඒ චෙක්පත් අංක ටික හෙළිදරව් කරොත් මං හිතනවා ඊ타ත්ම සාධනීය ජයග්‍රහණයක්. ඒ වගේමයි නාමල් රාජපක්ෂගේ ගමන නතර කරන්න නාමල් රාජපක්ෂ ගත්ත ලැම්බෝගිනි 19 අර 2012 ගත්ත ලැම්බෝගිනි 19 රටට හෙළිදරව් කරන්න. මෙන්න මේ අභියෝග දෙක ඔබතුමා සිද්ධ කළොත් ඔබතුමාගේ දූර කාලයදවත් දික් කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක මතක් කරේ ඔබතුමාම කියපු කාරණා මේක අපි කියපු කාරණාවක්වත් දේශපාලන වෙනස් කවුරුන් හෝ කියපු කාරණාවක් නෙමෙයි මේ දේශපාලනය තුල ඔබතුමා කියපු කාරණාවක්. ඉතින් ඔබතුමාට පුළුවන් මෙන්න මේ කියන කාරණා ඔප්පු කරන්න. අනුරකුමාර දිසානායක මහත්මයා දැන් සූදානම් ඇති මහින්ද රාජපක්ෂ ගාව තියෙන චෙක්පත් ඒ වගේම නාමල් රාජපක්ෂ ගාව ලැම්බෝගිනි 19ක් පැද්දා කියන ඔප්පු කිරීමේ සාධනීය ශක්තියින් තියෙන්නේ ඔබතුමා ගාව. ඒ තිබෙන්නා වූ අභියෝගේ බාරගෙන චෙක්පත් අංකත් ලැම්බෝගිනිත් හෙළිදරව් කරන්න. මේ ඔබතුමාගේ අවස්ථාව. මෙන්න මේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මොකද හේතුව අපි මෙතනින් එහාට කතා කරන්නේ මේ රටේ දේශපාලනේ ක්‍රමයෙන් ක්‍රමය වෙනස් වන විදිහ. මේ රටේ බොරු කියපු පාලකයන් කවුද? ඇත්තටම බිමේ වැඩ කරපු පාලකයන් කවුද කියලා අපි ඔප්පු කරන වැඩක් තමයි මේ සිද්ධ කරන්න හදන්නේ.